හල්ලෝ ගයිස් ඉතින් ඔයාලට කොහොමද ඉතින් අදත් මම සෙට් වෙලා ඉන්නේ ආදි vlog YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම කන්න හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් අපි කැලේ පැත්තේ ඇවිදලා ඉන්න. ඔයාලට ඉතින් කලින් වීඩියෝ එක බලුවා නම් මතක ඇති මම අපේ ගමේ ඇවිදලා ට්‍රැවල් එකක් ආනේ. ඉතින් අද මම කන්න යන්නේ අපේ මම දැනට ඉන්න ගෙදර වටේ තනිකර කැලෑවක් තියෙන්නේ. ඉතින් මම මේ කැලෑව වටේ අද පොඩි ට්‍රැවල් එකක් යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අපි ඉස්සරහට සෙට් වෙමු. ඉතින් දැන් මම අලියට පාස් කරලා ආවා. ඉතින් ෆේනා නෙමෙයි. වටේටම කැලෑව. කැලෑව. ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් මේ හරියනම් පරිසර දූෂණය මාරම විදිහට දරුණු වෙලා තියෙන්නේ. පේනවා නෙමේ. හැමතැනම මෙන්න මේවා දාලා ගිහිල්ලා. ඉතින් මිනිසුන්ටම තමයි කවදාද මේ වගේ ප්‍රතිඵලක් තත් වෙන්නේ. ඉතින් ආයේ ඉතින් මේ ගැන කියන්න දෙයක් නැහැ. එහෙනම් ඉස්සරහට යන්කෝ ඇවිදගෙන. කියන්න මගේ දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් මේ හරියේ තියෙන්නේ කාටු ගස්. මේ වගේ මේ කාටු ගස්. ආය විශේෂයෙන් ගත්තොත් එරමිනියා තියෙනවා. මේ දවස්වල නම් එරමිනියා ගෙඩි නෑ මේ. එරමිනියා ගස්. ඉතින් ඉස්සරහෙන් අපේ පොඩි විල තියෙනවා. ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ දැන් තමයි හරියටම කැලෑව ඉන්නේ. මේ හරිය නම් එච්චර කැලෑවක් නෑ. තව ටිකක් ඉස්සරහා. මේ හරිය මේ වැලි ගොඩ දාලා. එහෙනම් ඉස්සරහට ඇවිදගෙන යන්න. ඉතින් මේ හරිය ගත්තොත් මේ හරිය මාරම ලස්සනක් තියෙන්නේ. තනිකර කොළ පාටට මාරම ලස්සනයි. ඉතින් මේ හරිය. මේ තියෙන්නේ විලට යන්න පුළුවන් පාරවල් දෙයක්. මෙහෙන් යන්නත් පුළුවන්, මෙහෙන් යන්නත් පුළුවන්. මම මේ පැත්තේ යනවා. ඉතින් ඉස්සරහට ඇවිදගෙන යද්දි මොනවා හම්බෙයිද දන්නේ නැහැ. අලියා ඉඳීද කියලා ෂුවර් නැහැ. මම ඇවිදගෙන යනවා. මේ හරියට මේ දවස්වල නම් අලියේ එන්නේ නැහැ. ඔව් මේ දවස් ටිකේම අලියා වෙන්නේ. මොනවා හරි ගස් ටිකක් වෙලා තියෙනවා. ඇතුලේ පඳුරු වශයෙන් පේන්නත් නැතුව ඇති. ඇතුලේ තියෙන්නේ. අපි යන් එන ඉස්සරහට. මමත් බයත් ඉතන මොකෙක් හරි නිකන් පස්සෙන් එනවා වගේ හැංගීමක්. පොඩ්ඩක් ඉන්න මට මොනරෙක් හම්බුණා මොනරගේ වීඩියෝ එකක් ගන්න පුළුවන් බලමු. අසාර්ථකයි එලිසමයි මොනරගිය. ඉස්සරහට ඇවිදගෙන යන්න. ටිකටම ඇවිදගෙන යන්න. ඉතින් මේ හරිය ගත්තත් මේ හරිය ගැන කියන්න තියෙන්නේ කලින් තැන කිව්වා වගේම තමයි මේ හරියත් මාර විදිහට පරිසර දූෂණය කියලා තියෙන්නේ. ඉතින් ගම් වතුර ගන්න කාලට නම් මේ හරිය ගන්නම දෙයක් නැහැ. ආයිත් යට වෙනවා හොඳට. ඉස්සරහට ගම් වතුර ගෙලුවොත් ඒක නම් මම වීඩියෝ එකක් අරන් එන්නම්. අපි එහෙනම් යම් බලන්න ඉස්සරහට. මේ හරිය මේ කරන්ට් ලයින් එක යන්නේ. පේන්නේ. බලමු. මේ තියෙන්නේ මේ හරිය මේ උඩ. මම ළඟින් ෆොටෝ එකක් අරන් හරි එකක් හරි දාලා පෙන්නන්න. යම් ඉස්සරහට ඇවිදගෙන අර එහා පැත්තේ පාරෙන් ආවොත් එන්නේ කෙලින්ම මෙතෙන්ටමයි. උන් ඉස්සරහ තියෙනවා විල පොඩියට. විලේ නම් වතුර හින්දිලා. වතුර පොඩ්ඩයි තියෙන්නේ. අවුව හින්දා පොඩ්ඩක් මගේ කැමරාව පැහැදිලි නෑ. එච්චර ගණන් ගන්න එපා අවුව. ගණන් ගන්නම එපා. එතරයි කියන්නේ. වව් මේ හරියනම් මාරම ලස්සනයි. අර ඉතින් පේන්නේ විල වතුර හින්දිලා දැන් වතුර ටිකයි තියෙන්නේ. කොක්කු නම් ඉන්නවා පේන්න. එකේ ඉන්නේ කොක්කු කිව්වට. කොක්කු. ඉතින් මාමා කෙනෙක් යනවා පේනවා මාළු අල්ලන්න යන එක්කෙනෙක්ද කොහෙද? ඉතින් ඔය තියෙන්නේ විලේ වතුර ඉඳලා මම කියලා මම කිව්වනේ ඉන්න මම පොඩ්ඩක් ළඟට ගිහලා එන්නන්න. එතනම කිව්වොත් මේ හරිය එරෙනවා මේ. එරෙන සත්‍යයක් තියෙන්නේ හිමීට ඇවිදලා යන්න. මේකේ බහින්න නම් බෑ ගෝණ්ඩල්ලෝ ඉන්නවා. මේ නම් මේ හරක් ගිහිල්ලා මේ හරිය. ඉතින් ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඉන්නේ මේ පැත්තෙන් විල තියෙනවා. අපි බලමු ඉස්සරහට මොන වගේ වේද කියලා. මම මේ ගොඩක් කාලෙකින් මෙහෙට එන්නේ. මෙතනින් නම් ඒගොඩ වෙන්න ටිකක් අමාරුයි වගේ. මඩ පොඩ්ඩක් වටෙන් ගිහිල්ලා බලමු.
වටින් යන්නත් ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ ආවුන්නේ. පස් කැට වෙලා තියෙන්නේ. දුබයිත් බෑ අලියෙක්වත් ඉන්නවා. අලියා කෙලියා හා සමානයි. මේක හින්දිලා ගියාට පස්සේ මේකේ ගොඩක් වල් වැවිලා තියෙනවා. අර මැද්දේ පේනවද? ඔය වතුර තියෙන්නේ හැබැයි වල් වැවිලා. මේ ඉස්සරහට නම් අර දවස්වල මාර ලස්සන view එකක් තිබ්බ දැන් නම් හිච්චිර නෑ ඒ කියන්නේ. ඒක නෑ නැති වෙලා කියලා. මේ සීසන් එකට නෙමෙයි ගොඩක් ලස්සන මෙහෙ. මේ අද නම් ගම ඇටලා තියෙන මාර ලස්සන පාරක් දිගේ. මේ කුඹුක් නන්නේ මේ පළුද කොහෙද? මේ පැත්තේ කුඹුක් ගස් තියෙනවා මේ ලොකු කුඹුක් ගහක්. සත්තු කෑ ගහනවා. මේ වටේට මාර ලස්සනට ගස් තියෙනවා. වතුර තියෙන දවස්වල නම් ඉස්සරහ පල්ලමේ පාරක් වගේ තියෙන්නේ ඔන්න ඔක චූටි ඇලක් වතුර ගලාගෙන යනවා මේක දිගේ. මේක දිගේ ඉතින් කුණ්ඩල්ලොත් එනවා. අපෝ මං ආසනේ සත්‍යල තිය කුණ්ඩල්ලු. මේ තියෙන රැළේ ඉතුරු වෙච්ච අවසාන වතුර ටිකක්. මේ තියෙන නැල පාර. නැල පාර එහා පැත්තට තියෙනවා. ඉතින් මම පොඩි ෂොට් එකක් ගන්න මේ තියෙන්නේ. හෝමෝක දිගට අරන් ඉන්නේ. ආයි මෙහෙට ගලාගෙන යනවා. හොම පල්ලෙහා උඩට යන්නේ. ඉතින් අද මගේ vlog එක මම මෙහෙම ඉවර කරනවා. හැබැයි බය වෙන්න බෑ මම මේක part 2 එකක් තවත් ගේනවා. ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්න හැමෝටම good bye.